समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सग्घमुखदं धम्मස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස කිච්චේන මේ අධිගතං හලංධානි පකාසිතුං රාගදෝෂ පරෙත්තේහි නායන් ධම්මෝ සුසම්බුද්ධෝ පටිසෝතගාමින් නිපුණං ගම්බීරං දුරස්සදං අනුං අරගත්තාන ධක්කති තමෝ ධක්කේන ආවුටාති සත්පුරුෂ වාසනාවන්ත පින්වත්නි ලෞතර බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළ වෙලා අවුරුදු ගණනාවක් මේ වෙනකොට ගත වෙලා තියෙන කොටත් බුදු බණපදයක් අහන්න ඕනේ කියලා හිතලා බුදුරජාණන් වහන්සේ ලෝක සත්‍යයට දේශනා කරන්නට යෙදුණු මේ ධර්මයෙන් අප විසින් ගත යුත්තක් ඇති කියලා හිතලා ධර්ම ශ්‍රවණය කිරීමට එකතු වුණ ප්‍රඥාවත් සදැහැති පින්නතුනි අලුත් අවුරුද්දක් ලබලා තියෙන වෙලාවේ අලුත් බලාපොරොත්තු එක්ක ජීවිතේට අලුත් දෙයක් කරගන්නම් මම මේ වැරදිච්ච තැන් ටික සියල්ල හදාගෙන පටන් ගන්නම් වගේ අලුත් බලාපොරොත්තු රාශියක් එක්ක 2026ට පාතබලා ගෙවෙන මුල්ම කාලේ ටික ටික ගත වෙලා යන මුල්ම පරිච්ඡේදය පින්වත්නි ඉතින් මේ අවුරුද්දේ පළවෙනි පොහොය දවසේ මේ විදිහට මේ පින්නතුන් කවුරුත් බණ පදයක් අහලා ධර්මයෙන් නිවෙන්නම් ධර්මයෙන් සැනසෙන්නම් කියන ප්‍රාර්ථනාවත් එක්ක තමයි මේ විදිහට එකතු පහදා වෙලා සිටින්නේ. පින්වත්නි අද දවසේ මේ පොහොය වැඩසටහනට දායකත්වයේ රැගෙන සිටින පින්නතුන් නම් සිහිපත් කරලා තියෙනවා. ඉතාලියේ විසෙන චන්ද්‍රකාන්ති මල්ලිකා මෑණියන් සහ මිලානි ගණේෂිකා යන දියණිය විසින් අද දවසේ මේ ධර්ම දේශනාවන්ට දායකත්වයේ රැගෙන සිටින බව සිහිපත් කරලා තියෙනවා. ප්‍රාර්ථනාන් වශයෙන් සිහිපත් කරලා තියෙනවා. සසරෙන් නැතර වීමට නිර්වර පැහැදිලි මාවත කියා දුන් ගෞරවනීය ලොකු ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ සියලුම සුජාත පුතුන් වහන්සේලාට සහ සුජීවත්ව සිටින පවුලේ සෑම සියලු දෙනාටම දියණියන් දෙදෙනාටද සැමියාටද මේ බුදුබණ අසන නොඅසන ලෝකවාසීන්ට මේ පරලෝ යන්නට එදුණු දෙමාපියන්ට සහ ඇයට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වීම පිණිස මේ සියලුම ධර්ම දේශනාමය කුසල ශක්තිය හේතු වේවා යෝනිසින් ප්‍රාර්ථනා කරලා තියෙනවා. පින්වත්නි ඔය පින්නතුන්ලා ධර්ම දේශනාවන් ශ්‍රවණය කරලා පොත්පත් කියවලා හොඳටම දන්නවා බුදු කෙනෙක් පහළ වීම කියලා කියන්නේ කොච්චර දුර්ලභ කාරණාවක්ද කියලා. ඒ අනුව ගත්තට පස්සේ දුර්ලභ මනුෂ්‍ය සම්පත්තියයි කණ සම්පත්තිය සද්ධර්ම ශ්‍රවණය පතිරූපදේශ වාසී කියන එක කල්යාණ මිත්‍ර සම්පත්තිය මේ දේවල් වල දුර්වලකම හොඳට දන්නවා. හැබැයි අපිට ඒ වගේ අඩුවක් පහඩුවක් මේ වෙදී තියෙනවද නැද්ද කියන එක කල්පනා කරලා බැලුවාම බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා පින්වත්නි. පතිරූපදේශ වාසය කියලා කියන්නේ නැත්නම් ධර්මයේ ඇසීමට සැලසෙන ධර්මයේ වැඩිවීමට සැලසෙන නිවන් දැකීමට සුදුසු ආශ්‍රයක් නිශ්චයක් තියෙනවා කියලා කියන්නේ ඊටමත් මංගල කාරණාවක්. කල්යාණ මිත්‍ර සේවනය කියලා කියන්නේ මංගල කාරණාවක්. සද්ධර්ම ශ්‍රවණය කියලා කියන්නේ මංගල කාරණාවක්. ඔය කියන මංගල කාරණා සියල්ලම අපිට මේ වෙනකොට ලැබිලා තියෙනවා. පින්වත්නි හැබැයි අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ ලෝකයට පහළ වෙන්න කලින් මේ ලෝකයට එහෙම සම්පතක් කොහේදවත් තිබුණේ නැහැ. දැන් ගත්තොත් ලෝකේ අපිට කියන්න පුළුවන් 100ට එකක පුංචි පිරිසකට මේ කල්යාණ මිත්‍ර සේවනය හරියට ලැබිලා තියෙනවා. අපිට කියන්න පුළුවන් 100ට එකක විතර පිරිසකට මේ ලෝකේ බුද්ධ දේශනාව නිවැරදිව ඇහෙන පිරිසක් ජීවත් වෙනවා කියලා. හැබැයි බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න කාලයකට කලින් මේ ලෝකේ තිබුණේ පින්වත්නි කවුරුන් හෝ විසින් නිකන් හිතලා
තමන්ගේ හිතලුවක් ලෝකෙට දේශනා කරපු ධර්මයක්. ඒ කියන්නේ හරියට ඇඟට දුක් දෙන්න, දුක් දීලා තමන්ට තියෙන තමන් කරලා තියෙන අකුසල් ටික සියල්ලට තමන් වන්දි කියලා ඉවරයක් කරලා දාන්න ඉක්මනට එතකොට ඔයාලට පුළුවන් සුගතියට යන්න. මෙන්න මේ වගේ හිතලු. හිතන්න කෙනෙක් ඔය පින්නතුන්ලා සසරේ කරපු පව්වක් දන්නේ නැහැ. ඔය පින්නතුන්ලා සසරේ පව් කරලා තියෙනවද, පින් කරලා තියෙනවද කියලාවත් වැඩිපුර ඔය පින්නතුන්ලා දන්නේ නැහැ. හැබැයි විසඳුමක් විදිහට ඒ කට්ටිය අරන් ආව දෙයක් තමයි පින්වත්නි, කයට දුක් දෙන්න, තමන් සසරේ කරපු සියලු අකුසල් ටිකේ වේදනාවන් මේ ජීවිතේ ඉඳලා ඉවර කරලා දාන්න. ඊට පස්සේ කුසල් ටික විඳින්න දිව්‍ය ලෝකෙට යන්න පුළුවන් කියලා එක එක මතයක් ගෙනා. මෙන්න මේ වගේ තමන්ගේ හිතලු දේශනා කරපු කාලෙක මිනිස්සු කාටවත් පින්වත්නි මේකේ හවුහරණක් සරණක් තිබ්බේ නැහැ 100ට එකක්වත් කියන්න පුළුවන්. හැබැයි පින්වත්නි බුදුරජාණන් වහන්සේ ඇස් හිස් මස් ලේ මේ සියල්ල දන් දීලා දාන සීල නෙක්ඛම් ආදී පාරමිතාවන් පුරලා තමන්ගේ බිරිඳ තමන්ගේ දරුවන් බිරිඳ කියලා කියන්නේ පින්වත්නි ජීවිතයේ මිනිස්සෙක්ගේ ළඟම පවුල කියලා ගන්නවානේ. අම්මා තාත්තා දරුවෝ බිරිඳ අඩුව පින්වත්නි ඔය පින්නතුන්ලාගේ සතෙක් මැරුණොත් ඔය පින්නතුන්ලා ඇති කරන සතෙක්ට කරදරයක් වුණොත් ඔය පින්නතුන්ලා ඒ සතා ගැන කොච්චර හොයලා බලනවදනේ. ඒතකොට හිතන්න තමන්ගේ දරුවා ගැන කවර කතාවද? අම්මෙක් තමන්ගේ දරුවා ගැන කවර කතාවද? පින්වත් එහෙනම් ඔය පින්නතුන්ලාගේ දරුවා නැතුණාම දැනෙන්නේ කොයි හා සමාන දුකක්ද? ඒ දුකේ අඩුවක් තිබ්බේ නෑ බෝසතාණන් වහන්සේනේ. හිත වඩලානේ හිටියේ. හිත වඩලා තමයි හිටියේ. හැබැයි අම්මෙක්ට දරුවෙක් නැති වෙනවා කියලා කියන්නේ තාත්තෙක්ට දරුවෙක් නැති වෙනවා කියලා කියන්නේ දරු දුකම තමයි. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ රාහුල කුමාරයා ඉපදෙනකොට කිව්වේ රාහුලෝ ජාතෝ බන්ධනං ජාතෝ කියලා. බැම්මක් හටගත්තා. දරුවෝ කියලා කියන්නේ දරුවම තමයි. ඒක කෙනෙක් හිත වඩලා හිටියට පස්සේ ඒකත් එක්ක යා ගැටෙන විදිය වෙනස්, ඒකත් එක්ක යා හැප්පෙන විදිය වෙනස්, ඒකත් එක්ක ගනුදෙනු කරන විදිය වෙනස්. හැබැයි පින්වත්නි දරු දුක කියලා කියන්නේ දරු දුක. අතපය කැපුවට පස්සේ දැනෙන වේදනාව අතපය කැපුවට පස්සේ දැනෙන වේදනාවමයි. ඒකේ වෙනසක් නැහැ. සිරුරින් ලේ යනකොට, හිස ගලවලා දන් දෙනකොට, තමන්ගේ ශරීරයේ පිටින් දන් දෙනකොට, තමන්ගේ ජීවිතය පරිත්‍යාග කරනකොට මරණ බය කියන එක සාමාන්‍ය මිනිස්සෙට දැනෙනවා නම් බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ පෘථග්ජනයි තමයි. පොඩ්ඩක් හිත වඩලා හිටියා තමයි. භාවනා කරලා හිටියා තමයි. හැබැයි පින්වත්නි ඒක කැපකිරීමක් වශයෙන් උන්වහන්සේ කරද්දී ඒක දැනුණ වේදනාව ඒ විදිහමයි ඔබටත් මටත්. ඒ හැම කැපකිරීමක්ම කරේ ඇයි? ලෝකෙට පහළ වෙලා මම විතරක් මේකෙන් තනිව ඈතර නොවි ලෝක සත්‍යාවම ඈතර කරන්නම් කියන බලාපොරොත්තු වෙන්නේ. ඔය කතාවම පැත්තකින් තියමු අපි දැන්. බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙන්න ආවේ මම විතරක් තනිව ඈතර නොවි ලෝක සත්‍යාවම ඈතර කරවම් මම මේකෙන් ඈතර වෙන්නම් කියන බලාපොරොත්තු වෙන්නේ. ඔය කතාව ඕම පැත්තකින් තියලා අපි ගියොත් එකල බුදු සමයට බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වෙච්ච කාලේ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වීමෙන් අනතුරුව ධර්මයේ දේශනා කරද්දී ඒක අහන්න හිටි ශ්‍රාවකයන් මොන වගේ පිරිසක්ද? විසාකා මහා උපාසිකාව, ආනන්ද නන්ද රාහුල වැනි වාර උත්තමයන්න් වහන්සේලා, කොණ්ණඤ්ඤ වප්ප බද්දිය මහානාම අස්සජි ස්වාමීන් වහන්සේලා වගේ උත්තමයන්න් වහන්සේලා තමයි බුදුරජාණන් වහන්සේගේ පහළවීමෙන් අනතුරුව ධර්මයේ දේශනා කරන්න, ධර්මය ශ්‍රවණය කරන්න සැදී පැහැදී සිටපු පිරිස. ඒ පිරිසට බණ පදයක් දෙකක් ඇහෙනකොට රහත් වෙන්න තරම් පින තිබු පිරිසක්. දැන් අපි ගියොත් අතන්ට බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වීමේ පරම පරමාර්ථයම කරගෙන එන්නේ මම විතරක් මේකෙන් තනිව ඈතර නොවි. ඈතර විය හැකි ලෝක සත්‍යාවත් මේකෙන් ඈතර කරවගෙනම මම නිවන් දකින්නවා කියන බලාපොරොත්තු වෙනවා. බුදුරජාණන් වහන්සේ ඇවිල්ලා රණ සූරයෙක් විදියට කෙලෙස් සියල්ල සමග සටන් කරලා මාර සේනාවක් සමග සටන් කරලා මහ පොළොව සාක්ෂියට තියලා දිවුරලා මහිමිදිරි උදෑසනක පින්වත්නි බුද්ධත්වයට පත් වෙලා උන්වහන්සේ කල්පනා කරනවා මම මේ ලෝකේ ඉන්න මිනිස්සුන්ට බණ කියලා වැඩක් නැහැ කියලා. දැන් උන්වහන්සේ ජීවිත කාලය පුරාම නැත්නම් සසරක් පුරාවට කල්ප ගණනාවක් පුරාවට අපරමිත කැපකිරීම කරේයි ලෝකෙට බණ කියන්නේ. ලෝකයට මේ ධර්මයේ කියලා දෙන්න. උන්වහන්සේ අවබෝධ කරගත්ත දේ ලෝකයට කියලා දෙන්න. තනියම මෙතර නොවි ලෝක සත්‍යයත් එක්ක මෙතර වෙන්න. එහෙම කරපු බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා කල්පනා කරනවා පින්වත්නි. කෙලෙස් රජස් සහිත මිනිස්සුන්ට බණ කියන එකෙන් වැඩක් නැහැ. හේතුව ධර්මයේ කියලා කියන්නේ හරියට ගලාගෙන යන ගඟක උඩුගම් බලා පීරනවා වගේ දෙයක්.
ගඟේ පහළට යන එක සැපයි කියලා ඉතින් ඉන්න මිනිස්සුන්ට උඩු ගඟ බලා යන්න කියලා කොච්චර කිව්වත් වැඩක් වෙන්නේ නැහැ කියලා හිතලා උන්වහන්සේ පසුබහිනවා. මේ පසුබහින්නේ මොන වගේ පිරිසක් දිහා බලලද? පින්වත්නි සමහර මිනිස්සු හිටියා බණපදයක් ඇහෙනකොට නිවන් දකින්න පුළුවන්. මේ අපි වගේ ධර්මය අහලා ඒකේ ණය කියවලා ආයෙත් බණ අහලා ආයෙත් බණ අහලා අහපු බණ එක මතක නැතුව ආපහු රෙකෝඩින් එකක් ඉල්ලලා ඒකත් දාලා අහගෙන ඒත් කරගන්න වීරිය නැතුව එහෙම දඟලපු පිරිසක් එක්ක නෙමෙයි. ධර්මයේ දරා ගන්න බණපදයක් තේරුම් ගන්න අපි පින්වත්නි පෙළ කියවලා පෙළ තේරුම් ගන්න අටුවාව කියවලා අටුවාව තේරුම් ගන්න පරිවාර ග්‍රන්ථත් කියවන જાති මිනිස්සු. ඒ කියවලා පරිවාර ග්‍රන්ථය තුළින් ඔබට ධර්මයේ දේශනා කරාට පස්සේ සමහර වෙලාවට ඔය පින්නතුණට ඒව තේරෙන්නේ නැහැ. අපිට ඒක තේරුම් කරන්න කියලා දෙන්න තේරෙන්නේ. අපි එච්චර දුප්පත් මිනිස්සු මේ ධර්මය අතින් ගත්තා. හැබැයි එකල හිටපු මිනිස්සු පින්වත්නි රජෝහරණම් කියලා කියද්දි ඒකේ ගැඹුරු ඒක කොතැනටද බුදුරජාණන් වහන්සේ දේශනා කරේ. ඒකෙන් අපි එළියට පාද ගන්න ඕනේ මොකද්ද කියලා තේරුම් ගන්න පුළුවන් වෙච්ච ලදරුවෝ හිටපු කාලේ. මහා වයසින් වියත් වෙච්ච මිනිස්සු නෙමෙයි. පඬිවරු නෙමෙයි. කනත්තෙන් අරන් ආපු දරුවෙක්ට බණපදයක් කිව්වට පස්සේ ඒක තේරුම් අරන් ඒතරින් නිවන් දකින්න පුළුවන් වෙච්ච පිරිසක්. එහෙම ජනකාය අධ්‍යාහ බලලා බුදුරජාණන් වහන්සේ කියනවා පසුබහිනවා හිතනවා කෙලෙස් රජස් එක්ක ඉන්න මිනිස්සුන්ට බණ කියනවා කියලා කියන්නේ උඩුගම් බලා පීනන්න කියලා කියනවා වගේ දෙයක්. මේක කරන එකෙන් වැඩක් නැහැ කියලා හිතද්දී සාම්පති බ්‍රහ්ම රාජයා මේ චේතනාව දකිනවා. දැකලා කල්පනා කරනවා මිනිස්සුන්ට මේ ලෝකෙට බුදුරජාණන් වහන්සේගේ බණ නැති වුණොත් ධර්මයේ නැති වුණොත් ඒ අවබෝධ කරගත්ත පිළිවෙත ඒ අවබෝධ කරගත්ත ධර්මයේ නැති වුණොත් මේ ලෝකය කියලා කියන්නේ පින්වත්නි මහා ජරා තැනක් බවට පත් වෙනවා. උන්වහන්සේ අසුරු සැනක් ගහන මොහොතෙන් බුදුරජාණන් වහන්සේ ගාව පහළ වෙලා එක දණකින් ඉඳගෙන හරියම ගෞරවයෙන් බුදුරජාණන් වහන්සේට කියනවා ස්වාමීනි මේ ලෝකේ කෙලෙස් රජස් අඩු මිනිස්සු ටිකක් ඉන්නවා. ඉතුරු වෙච්ච හරි මාල්ප මිනිස්සු ටිකක්. ඒ මිනිස්සුන්ට බණපදයක් කිව්වොත් ඒ මිනිස්සු මේකෙන් හොඳ පැත්තට එනවා. බණපදයක් නැහැ ඒ මිනිස්සු මේකේ දුගතියටම යන්න පටන් ගන්නවා. ඒ නිසා අර මිනිසුන් කෙරෙහි අනුකම්පාවෙන් අනේ භාග්‍යතුන් වහන්සේ බණපදයක් දේශනා කරන්න. මේ ලෝකයට මේකෙන් එතර වෙන විදිය කියලා දෙන්න. රණ ශූරයන් වහන්සේ ඔබ වහන්සේ අවබෝධ කරගත්ත ධර්මයේ මේ ලෝකයට කියලා දෙන්න. කියලා භාග්‍යතුන් වහන්සේට ආයාචනා කරනවා. භාග්‍යතුන් වහන්සේ කියනවා බ්‍රහ්මය මම මේ හිටියේ ඔකට උපමාවකින් කිව්වොත් පින්වත්නි ගල් පොත්තක් හිටපු නොවැඩෙන ගහකට වතුර දාන්න එකෙන් වැඩක් නැහැ වගේ භාග්‍යතුන් වහන්සේ කල්පනා කර තියෙන්නේ වීරිය නැති උඩුගම් බලා පිහිනීමට උත්සාහයක් නැති මිනිස්සුන්ට බණ කියන එක නිකං කාය වෙහෙසක් පමණයි. එනිසයි මම මේකෙන් පසු බැස්සේ. හැබැයි කමක් නැහැ. එතරම් එක මිනිහෙක්ට හරි මේකෙන් එතර වෙන්න. එතරම් එක මිනිහෙක්ට හරි මේකෙන් එතරලා යන්න. මිනිස්සුන්ට මේ බණපදේ ඉතුරු වේවා ධර්මයේ ඉතුරු වේවා කියලා ධර්ම දේශනා කරන්න පටන් ගන්නවා බුදුරජාණන් වහන්සේ. හිතන්න පින්වත්නි. ඔය මම කලින් සඳහන් කරපු ආනන්ද නන්ද රාහුල කොණ්ණඤ්ඤ වප්ප බද්ධිය මහා නාම අස්සජී වැනි උතුමන් වහන්සේලා දැකත් බුදුරජාණන් වහන්සේ මේ උන්වහන්සේලා රහත් වෙනවා කියලා දන්නේ නැතුව බණ කියාගෙන නැද්ද උන්වහන්සේලා මැදදී රහත් වුණා නෙමෙයි. කවුද රහත් වෙන්නේ? කොතනද රහත් වෙන්නේ? මොන සූත්‍රයෙන්ද රහත් වෙන්නේ? මෙයාගේ මොන ඉන්ද්‍රියද මෙයාගේ අපි පරිණත කරවන්න ඕනේ? කොතනද අපි මෙයාගේ වඩන්න ඕනේ? කොතනද මෙයාගේ රිද්දන්න ඕනේ කියලා හරියදී දැනගෙන පරචිත්ත විජානන ඥානෙහිම යුතුව ධර්මයේ දේශනා කරපු අවස්ථාවේ. එතකොට බුදුරජාණන් වහන්සේ රහත් වෙන්න හිටපු පිරිස නොදක නෙමෙයි. බුදුරජාණන් වහන්සේ කවදාවත් බණ නොකිය ඉන්න නෙමෙයි. හැබැයි ඔය පසුබැසීම කියන එකෙන් අපිට තේරුම් ගන්න පුළුවන් දේ තමයි පින්වත්නි. බුදුරජාණන් වහන්සේ හිතුවනම් බුදුරජාණන් වහන්සේ දැක්කනම් ඒකල හිටපු එවන් ප්‍රඥාවන්ත පිරිසකටත් මේකේ උඩුගම් බලා පීනන්න කියලා කියද්දි ඒ මිනිස්සු මෙහෙම මැලි වෙයි කියලා බුදුරජාණන් වහන්සේ හිතුවනම් හිතන්න ඔබ අපි මේ දන්න බෞද්ධ කියන තැන ඔබ අපි මේ අල්ලගෙන ඉන්න බුදුදහමයි කියන තැන බුදුරජාණන් වහන්සේ එදා ඒ විශාකා මහෝපසිකාව ආනන්ද නන්ද රාහුල වැනි උතුමන් වහන්සේලාත් මේකේ කම්මැලි වෙයි කියලා හිතපු තැනයි කොච්චර දුර ඇද්ද කියලා. අපි හිතන අපි බණ දන්නවා කියලා.
අපි හිතනවා අපි ධර්මය වඩනවායි කියලා. අපි හිතනවා අපි ධර්මය අපිට රැකවරණේ තියෙනවා. හ්ම්. අපි ඒ වගේ වටේ තියෙන ප්‍රයෝජන ටික සියල්ල ගන්න උත්සාහ කරනවා. ප්‍රධාන හරය ගන්නේ නැතුව. නේ. අපි අපි පින්වත්නි අපල දුරු වෙන්න කියලා මේවා ප්‍රාර්ථනා කරනවා. ඊට පස්සේ අපි මොනවද ප්‍රාර්ථනා නොකරන්නේ? අපි මොනවද ඉල්ලන්නේ නැත්තේ? අපි මොනවද බලාපොරොත්තු නොවෙන්නේ? හැබැයි පින්වත්නි අපි කවද්ද මේ ගඟේ උඩුගම් බලා පීනන්න වීරිය කරන්නේ? අන්න එදාට බුදුරජාණන් වහන්සේ අර කියපු ඉතාමත් අල්ප පිරිස. අන්න එදාට මේ ලෝකෙ ඉතුරු වෙච්ච අපිට ජම්බුගහ ජීවක කියන ආජීවකයා මතක් වෙද්දී දැනෙන්නේ කොයි වගේ පිළිකුල් හැඟීමක්ද? ආනන්ද නන්ද රාහුල වගේ උතුමන් වහන්සේලාගේ නමක් කියද්දී දැනෙන්නේ කොච්චර උතුම් හැඟීමක්ද? එතකොට අපිට ඒ කාලේ හිටපු සාමාන්‍ය මිනිස්සෙක්ගේ නමක් කියද්දී අපිට දැනෙන්නේ මොන වගේ හැඟීමක්ද? හැබැයි අපිට අන්තිමට ගිහිල්ලා විශාඛා මහෝපාසිකාව කියලා කියද්දිම දැනෙන්නේ මොන වගේ හැඟීමක්ද? මල්ලිකා උපාසිකාව කියලා කියද්දී අපිට දැනෙන්නේ මොන වගේ හැඟීමක්ද? උතුමන් වහන්සේලා කියන හැඟීම අපිට දැනෙනවනේ පින්වත්නි. අහෝ උතුමන් වහන්සේලා කියන හැඟීම අපිට දැනෙනවා හේතුව එදා ඒ ලෝකේ ජීවත් වෙච්ච බහුතරයක් ජනකය අතරේ ඉතුරු වෙච්ච ඉතාමත් අල්ප දෙයක් තේරුම් ගන්න පුළුවන් වෙච්ච පිරිස තමයි ඒ. මං කියන්නේ පින්වත්නි මේ ලෝකේ අදටත් මේකේ ලෝකේ ජීවත් වෙන බෞද්ධයි කියපු බහුතරයකට මේක තේරෙන්නේ නැහැ. හිතන්න පින්වත්නි ලෝකේ කන් ඇහෙන එකම පිරිස ඔබත් නෙමෙයි. ලෝකේ ඇස් පේන එකම පිරිස ඔබත් නෙමෙයි. ලෝකේ දත් ටිකක් තියෙන එකම පිරිස ඔබත් නෙමෙයි. ලෝකේ අතපය හතර තියෙන එකම පිරිස ඔබ නෙමෙයි. ලෝකේ නියපොතු වැවෙන කොණ්ඩේ වැවෙන රැවුල වැවෙන එකම පිරිස ඔබ නෙමෙයි. හැබැයි ලෝකේ බණ ඇහෙන ඒ මාර්ගේ ගමන් කරන්න හිතෙන. ඒ මාර්ගේ ගමන් කිරීම පිණිස කැපකිරීමක් කරලා පැයක් දෙකක් හෝ ඉඳගෙන භාවනාවක් කරන්න හිතෙන. ඒ මාර්ගයේ ගමන් කර යුතුයි මේකෙන් මිදිය යුතුයි කියන චේතනාව පහළ වෙන එකම පිරිස ඔබ. ඒකට පින්වත් ආයේ වාද විවාද නැහැ. නෑ ස්වාමීන් වහන්සේ වෙන ආගම් වල මිනිස්සුන්ටත් ඕක හිතෙනවනේ. දැන් හිතන්න. වෙන කුමක් හෝ ආගමක පිරිසක් ඉන්නවා. ඒ මිනිස්සුන්ටත් ඕනේ මොකද්ද? දුකෙන් මිදෙන්න. නැත්නම් මනුස්ස ලෝකයේ තියෙන දුකින් මිදලා දිව්‍ය ලෝකයක් වගේ තැනක සැපයකට යන්න. දුකින් මිදී සැපයක් දෙයක් ලබා ගැනීම. එතකොට නිර්වාණයෙන් මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ පින්වත්නි දුකින් මිදී සතුටක් බලාපොරොත්තු වෙන්න. සැපයකට යන්න. බුදුදහම තුලත් එහෙනම් දුකින් මිදී සැපයක්. වෙන ආගමක් තුලින් දුකින් මිදී සැපයක්. හැමෝටම ඕනේ දුකින් මිදී සැපයක් ලබා ගන්න. හැබැයි පින්වත්නි දුකින් මිදී සැපයක් ලබා ගන්නවා කියන එක කාටවත් ආගමකින් එන දෙයක් නෙමෙයි. කාටවත් මේ කවුරු හරි කෙනෙක් කියලා එන්න දෙයක් නෙමෙයි. දුකින් මිදී සැපයක් ලබා ගැනීම කියන එක පින්වත්නි අපිට උපතේ ඉඳන් මිනිස්සෙක් තුල පිහිටන දෙයක්. ඒ නිසා තමයි අපි උපන් භවයේ ඇලෙන පුරුද්ද අපිට ආවේ දුකින් මිදී සැපයක් ලබා ගැනීම පිණිසමයි පින්වත්නි. ඒක මේ කාටවත් ආගමකින් හෝ අම්මා තාත්තෙන් හෝ පුරුදු කරන්න ඕන දෙයක් නෙමෙයි. හැබැයි මෙතන කතාව තියෙන්නේ ලෝකෝත්තරයි කියන තැන. මේ ලෝක සැපයෙන් මිදිලා මේකෙන් එළිය දෙයක් හොයනවා කියන තැන. නැත්තම් බුදුරජාණන් වහන්සේ බුදු වෙච්ච තැනම කල්පනා කරපු උඩුගම් බලා පීනනවා කියන කතාව. මේ කතාව හිතන පිරිසයි මේකේ අඩු. මේ කතාව හිතන පිරිසයි පින්වත්නි ලෝකේ 100ට එකක් කියලාවත් අපිට ගණන් කරන්න බැරි තරම් අඩු පිරිස. සමහර විට පින්වත්නි මේ කතාව හරියට තේරෙන පිරිස කියන්න කිව්වොත් අත් දෙකේ කකුල් දෙකේ ඇඟිලි ගන්න පෙන්නලා ගණන් කරන්න පුළුවන් තරම් පොඩි පිරිසක් අද වෙනකොට ලෝකේ ඉන්නව වෙන්න පුළුවන්. ඒ නිසා මතක තියාගන්න. දුකින් මිදී සැපයක් ලබනවා කියන ප්‍රතිපත්තිය ඔබට අදක තියෙන එකක් නෙමෙයි. ඔබට ඒක ආගමකින් තියෙන දෙයක් නෙමෙයි. ඔබට ඒක පොතකින් පතකින් දැනුමකින් තියෙන දෙයක් නෙමෙයි. ඒක නිසාම තමයි ඔබ පස්සෙන් කවුරු හරි කැත්තක් අරන් කොටන්න ආවට පස්සේ ඔබ දුවන්නේ. ඒක නිසාම තමයි ඔබට හොඳ කෑමක් ලැබුණාට පස්සේ ඔබ ඒක ආසාවෙන් කන්නේත්, ගඳ කෑමක් ලැබුණාට පස්සේ ඔබ ඒක පැත්තකට දාන්නෙත්. නේ? එයයි දුකින් මිදී සැපේ. හැබැයි අපි මේ කතා කරන එක දුකින් මිදී ආයෙත් දුකක් තුලින් සැපයක් හොයන එකක් නෙමෙයි. මොකද්ද මේ කතාව? පින්වත්නි, ඔය පින්නතුන්ලා දුකින් මිදී සැපයක් හොයන්න කියලා බලාපොරොත්තු වෙනවා නම් ඔය පින්නතුන් හිතලා බලන්න. හරි. දැන් ඔය පින්නතුන්ලට තියෙන දුක් ටික නැති කරලා සැපෙන් ජීවත් වෙන්න නම් ඔය පින්නතුන්ලා මොනවද වන්නේ? අවංකව හිතලා බලන්න. පළවෙනි ඇසිල්ලෙන් මතක් වෙන දේ මොකද්ද?
පළවෙනි ඇසිල්ලෙන් මේ කතාව කිව්වට පස්සේ ඔය දුකින් මිදලා සැපෙන් ජීවත් වෙන්න නම් මොනවද ඕනේ කියලා සල්ලි මතක් වෙයි. හොඳ වාහනයක් මතක් වෙයි. හොඳ බිරිඳක් මතක් වෙයි. හොඳ ගෙදරක් මතක් වෙයි. තව මොනවද? ඔය පින්නතුන්ට ඔය වගේ දේවල් ගොඩාක් මතක් වෙයි. හැබැයි පින්වත්නි ඔය පින්නතුන්ලාට පළවෙනි ඇසිල්ලෙන්ම මතක් වුණා නම් මට හොඳ බිරිඳක් නැති වුණා නම් මට මේ කියන සල්ලි යාන වාහන මුකුත් නැතුව මේ ලෝකයෙන් එතරලා යන්න පුළුවන් නම් කියන එක මතක් වුණා නම් මට මේ හොඳ බිරිඳක් කෙරෙහි තියෙන ආශාව නැති වුණා නම් මට මේ හොඳ යාන වාහනයක් කෙරෙහි තියෙන කෑදරකම නැති වුණා නම් මට හොඳ ගෙදරක් කෙරෙහි තියෙන මේ කෑදරකම නැති වුණා නම් මං කියන්නේ පින්වත්නි මේ කතා කරන්නේ හොඳ ගෙදරක් නැති වුණා නම් කියන තැන නෙමෙයි. වචනෙට විතරක් මේක සීමා කරගන්න එපා. හොඳ ගෙදරක් තිබුණත් එකයි හොඳ ගෙදරක් නැති වුණත් එකයි. හොඳ ගෙදරක් තිබුණොත් ඔය පින්නතුන්ලා සතුටින් ජීවත් වෙයි තවත් ඉන්න ටිකේ. හොඳ ගෙදරක් නැති වුණොත් ඒ ගෙදරත් ඔය පින්නතුන්ලා ජීවත් වෙයි. හැබැයි හොඳ ගෙදරක් තියෙන මිනිස්සෙක් තරම් සතුටින් ජීවත් වෙයිද කියන්න දන්නේ නැහැ. හැබැයි මතක තියාගන්න පින්වත්නි. ඔය පින්නතුන්ලා හිතනවා නම් දුකින් මිදී මේ සැපයක් ලබා ගන්න ඕනේ කියන තැනදී ඔය පින්නතුන්ලාට පළවෙනියට මතක් වෙන්න ඕනේ ලොකු මැන්ෂන් එකක් මාලිගාවක් නෙමෙයි. ඔය පින්නතුන්ලාට මතක් වෙන්න ඕනේ පළවෙනි එක හොඳ බිරිඳක් හොඳ යාන වාහනයක් නෙමෙයි. ඔය පින්නතුන්ලාට මතක් වෙන්න ඕනේ මට මේ වස්තු තණ්හාව නැති වුණා නම් මට මේ කාම තණ්හාව නැති වුණා නම් මං කොච්චර සතුටින් මේ ලෝකෙ තුල ජීවත් වෙයිද? දැන් ඔය පින්නතුන්ට දුක ලැබිලා තියෙන්නම Tamanට නැති වස්තුවක් කෙරෙහි තිබුණා නම් කියලා හිතපු නිසා නෙමෙයිද? මිරිගුව පස්සේ දුවන මුව වගේ කිසි දිනක Tamanට නොලැබෙන පින්වත්නි මේ ලෝකේ මිනිස්සු හීන කියලා දේවල් තියන් ඉන්නවා. ලොකු හීන තියන් ඉන්නවා. මං දවසක යාන වාහනයක් ගන්නවා හොඳ යාන වාහනයක්. ඒකත් පරිණතකම අඩු වෙන්න මිනිස්සුන්ගේ බලාපොරොත්තු ලොකු වෙනවා. නේ? සාමාන්‍යයෙන් පොඩි කාලේ ඔය වෙනතුල දන්නවනම් වාහන Lamborghini Ferrari ඔය වගේ එක වාහන තියෙනවා. ඉතින් පොඩිම කාලේ මොකද හිතන්නේ ඔය වගේ ලොකු වාහනයක් හිතනවා. චාව චුට්ටක් ලොකු වෙද්දි ඕක බහිනවා ටිකක් හරි සාමාන්‍යයෙන් Toyota වාහනයකට. ඊට පස්සේ තව ටිකක් ලොකු වෙනකොට ඕක තව ටිකක් පොඩි වාහනයකට. ඊට පස්සේ සාමාන්‍යයෙන් අවුරුදු 30 40 ගියාට පස්සේ තමන්ගේ බජට් එකේ වාහනයකට එන්න ඊට පස්සේ තමන්ගේ පරිණතකම අඩු වෙන්න හීන ලොකුයි. නේ? පරිණතකම අඩු වෙන්න මොනවද කල්පනා කරන්නේ? මම ස්විමින් pool 4ක් 5ක් විතර එක ගයක් හදා ගන්න. ඊට පස්සේ ලොකු වෙන්න ස්විමින් pool එකක් විතර එක ගයක් හදා ගන්න. ඊට පස්සේ තව ටිකක් ලොකු වෙලා තමන්ගේ හරි වයසට ආවට පස්සේ තමන්ගේ කේපබිලිටි එක තමන්ට තියෙන සුදුසුකම් ටික තමන්ට තේරුණාට පස්සේ තමන්ට තියෙන පහසුකම් ටික තමන්ට තේරුණාට පස්සේ අර හීනේ අවශ්‍ය ගන්නට කොට නැගෙනවා. දැන් තේරුණාද? පරිණතකම අඩු වෙන්න මිනිස්සුන්ගේ හීන ලොකුයි. එහෙමනම් පින්වත්නි ඔබේ දරුවගෙන් අහලා බැලුවොත් ඔබේ දරුවා හිතනවා අද ડોක්ටර් කෙනෙක් වෙනවා. පන්තියේ 5 වසරේ පන්තියකට ගිහිල්ලා ඔය පින්තුල නැගිට්ටවල අහලා බලන්න. මොනවද ඔයාලා ලොකු වෙද්දි කරන්න කැමති මොනවද ලොකු වෙද්දි කරන්න හිතන් ඉන්නේ කියලා ඇහුවොත් මේ ලෝකෙ පින්වත්නි ડોක්ටර්ස්ලා ඉංජිනේරුවෝ විතරයි. තනිකර ડોක්ටර්ස්ලා ඉංජිනේරුවෝයි. හැබැයි ටික ලොකු වෙගෙන අවුරුදු 20 25 යනකන ඕන ටික යනකොට මේ මිනිසුන්ගේ ඔය හීන අර බලාපොරොත්තු වෙච්ච ડોක්ටර්ස්ලා නෙමෙයි ඉංජිනේරුවොත් නෙමෙයි ඔය අතර එක්කෙනෙක් දෙන්නෙක් ඔය ගමන ගිහිල්ලා අනිත් කට්ටියගේ ජීවිතේ ඒ විදිහට ගත කරන් ගිහිල්ලා. ඒ නිසා මතක තියාගන්න ඔය පින්නතුන්ලා හීනයක් තියාගන්නවා කියන එක පින්වත්නි මම මේ කතා කරන තැන නෙමෙයි. ඔය පින්නතුන්ලා ඉලක්කයක් තියාගෙන ඉලක්කය වෙනුවෙන් මහන්සිලා දවසක සාර්ථක මිනිහෙක් බවට පත් වෙනවා කියන එක මම මේ කතා කරන තැන නෙමෙයි. තරුණ දරුවෙක් මේක අහනවා නම් මේ කියන කතාව අහලා ඉවර වෙලා එහෙනම් මේ බොරු බලාපොරොත්තු තියාගෙන වැඩක් නැහැ මම ඉගෙන ගන්න එකෙන් වැඩකුත් නැහැ මම රැකියාවක් කරන එකෙන් වැඩකුත් නැහැ මං එහෙමනම් බනම අහනවා මේක ඉවරයක් කරලා දාන්න පුළුවන් කියලා හිතන්න එපා. ඔය පින්නතුන්ලා හිතනවා නම් මම හොඳ රැකියාවක් කරනවා හොඳ පඩියක් තියෙන කියලා කමක් නැහැ ඒකට මහන්සි වෙන්න. හැබැයි මම මේ කියන්නේ තමන් අර පරිණත නැති කාලේ ප්‍රාර්ථනා කරපු ස්විමින් pool 4ක් එක ගයක් හදනවා කියපු එක තමන් මේ විදිහට ජීවත් වෙනවා කියපු එක කමක් නැහැ. ඒ අපි පරිණත නැති කාලේ හිතපු දේවල්. තමන්ට ලැබෙන පරිසරයේ තමන්ට ලැබෙන අවකාශය ඇතුලේ ගොඩ නැගෙන්න යන්න පුළුවන් සීමාවන් ඇතුලේ උපරිමයට යන්න කමක් නැහැ. ඒවට කිසිම බාධාවක් නැහැ. ඒවා කිසිම හානියක් වෙන්නේ නැහැ. හැබැයි මතක තියාගන්න ඔය පින්නතුල්ලා හිතනවා නම් මේ ගඟේ පහළට ගහගෙන යනකොට තමයි මේකේ සනීපි කියලා.
පින්වත්නි ওই පින්නතුලා ටික ලං වෙන්නේ මොයකටට. ගඟ දිගේ පහළට ගහන් යන එක සැපයි කියලා හිතනවා නම් ගහගෙන යන වේගෙමදි තව මං ස්පීඩ් බෝට් එකකුත් මේකේ දාගෙන තව ටිකක් පල්ලෙහාට වේගෙන් යන්න ඕනේ කියලා හිතනවා නම් ඔය පින්නතුන්ලා ඉන්නේ පින්වත්නි සම්පූර්ණ වැරදි පැත්තක. ඔය පින්නතුන්ලා ආගමෙන් බෞද්ධ වෙන්නේ නැති. ඔය පින්නතුන්ලා හොඳට බණ අහනවා ඇති. ඔය පින්නතුන්ලා හොඳට සිල් රකින්නවා ඇති. හැබැයි මතක තියාගන්න මසකට එකපාරක් රකින්න සීලයට බෑ ඔබගේ ඔය ගමන නවත්තන්න එහෙමනම්. ඔය පින්නතුන්ලාගේ මානසිකත්වයේ තියෙන්නේ හොඳ වාහනයක් ගත්තාම සැපෙන් ජීවත් වෙනවා කියන එක මතක් වෙද්දිම දුකින් තොරව සැපයක් ලබා ගන්නවා කියන එක මතක් කරනකොටම ඔය පින්නතුන්ට මතක් වෙන්නේ යාන වාහනයක් ගෙයක් දොරක් නැත්නම් මේ කාම ලෝකයේ මොන හරි දෙයක් නම් පින්වත්නි මතක තියාගන්න ඔය පින්නතුන්ලා ඉන්නේ මේකේ පහළට යන පිළිවෙතක. ඔය පහළට යන පිළිවෙත නවත්තන්න කවමදාකවත් පුළුවන් කමක් නැහැ. ඔයාගේ අම්මා ගිහිල්ලා බෝගහේ බැඳලා ඉන්න කොඩියකට. ඔබේ අම්මා ගිහිල්ලා ඔබේ අම්මා තාත්තා ගිහිල්ලා බෝධි පූජාවක් ඔබට තිබ්බයි කියලා ඒ ගමන ඔබට නවත්තන්න පුළුවන් කමක් නැහැ. අම්මේ තාත්තේ ඔයාලත් ඔයාට මාසෙකට එකපාරක් සිල් සමාදන් වෙලා බණපදයක් අහලා ගෙදර ගියයි කියලා ඒක නවත්තන්න පුළුවන් කමක් නැහැ. ඔබේ පිළිවෙත තියෙන්නේ අර විදිහට නා. ඔබ සැකසීලා තියෙන්නේ අර විදිහට නා. කොයි විදිහටද? බුදුරජාණන් වහන්සේ සඳහන් කරේ පින්වත්නි ඇති අල්ප වූ කෙලෙස් නිසා මේ මිනිස්සුන්ට බුදුරජාණන් වහන්සේ සැක කරේ මේකෙන් එතර නොවේ කියලා අර වගේ සමාජයක් ලෝකෙ හිටපු කාලෙක. බුදුරජාණන් වහන්සේ හිතුවේ මම මේ කරන දේ නිෂ්ඵල දෙයක් වෙයිදෝ කියලා හිතුවේ අරවැනි සමාජයක් ආනන්ද නන්ද රාහුල වැනි උතුමන් වහන්සේලා හිටපු සමාජයක්. ඊට පස්සේ අඟුලිමාල මහරහතන් වහන්සේලා වගේ රහතන් වහන්සේලා පහළ වෙන හිටපු කාලයක්. බාහ්‍ය දාරුචීරිය වගේ ඉතාමත් ඉක්මනින් මේක අවබෝධ කරගන්න පුළුවන් උතුමන් වහන්සේලා හිටපු කාලයක් තමයි උන්වහන්සේ සැක කරේ. එහෙමනම් මතක තියාගන්න ඔය පින්නතුල හිතන්න එපා. අපිට මේකේ දේවල් තේරෙනවා අපිටත් මේකේ නිවන් දකින්න පුළුවන් වෙයි මේ විදිහට හේතු වෙලා ගියොත් කවදා හරි පින්වත්නි පෙරුම් පුරාගෙන සාමාන්‍ය මම ඔයගොල්ලෝ කියන්නම් බුදුරජාණන් වහන්සේගේ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා වෙන්න සරියුත් මුගලන් දෙනම වහන්සේලා බුදුරජාණන් වහන්සේගේ අග්‍ර උපස්ථායක වෙන්න ආනන්ද මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ පුතා වෙන්න රාහුල මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ බිරිඳ වෙන්න යශෝදරා දේවිය මහාමායා දේවිය සුද්ධෝදන රජතුමා මේ අය පින්වත්නි මේ එකපාර ලෝකේ පහළ වුණා නෙමෙයි මේ අය කාලයක් තිස්සේ බුදුරජාණන් වහන්සේගේ නැත්නම් බෝසතාණන් වහන්සේගේ පස්සෙන් බෝසතාණන් වහන්සේ අවටම ඥාති හිතමිත්‍රාදීන් වෙලා බුදුරජාණන් වහන්සේගේ පාරමිතාවන්ට පවා උපකාර කර ආපු පිරිස. මේ පිරිස බුදුරජාණන් වහන්සේගේ බණපදයක් ඇහෙනකල් ඉන්න පිරිසක් වගේ. වතුර යට හිටන් හිටපු බෝලයක් වගේ. වතුරක් අස්සේ ඔබාගෙන තිබු පොල් ගෙඩියක් වගේ. අත්හැරපු ගමන් මේකෙන් උඩට එන්න බලන් ඉන්න පිරිසක්. බුදුරජාණන් වහන්සේගේ බණපදයක් ඇහෙන්නේ කොයි වෙලාවේද? බුදුරජාණන් වහන්සේගේ ණය ටිකක් ලැබෙන්නේ කොයි වෙලාවේද? ඒ වෙලාවේ මේක තේරුම් ගන්න බලන් හිටපු පිරිසක්. එතකොට බැරි වෙලා හරි බෝසතාණන් වහන්සේ හිටපු කාලේ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙච්ච කාලේ ඔබ අපි වගේ පිරිසක්ව දැක්කනම් පින්වත්නි බුදුරජාණන් වහන්සේ කොයි විදියට ඔබ අපිව සලකයිද කියලා හිතන්න. ඊගත කමක් නැහැ. අපි මේ ඉන්න කාලේ ගොඩාක් කාලයකට පස්සේ බෝසතාණන් වහන්සේ ධර්මයේ දේශනා කළා බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කළා කාලාන්තරයක් ඉක්මවිලා ගියාට පස්සේ අපි දැන් මේ එකතු වෙලා මේ විදිහට ධර්මයේ කතා කරන එකත් පින්වත්නි ලෝකේ මේ විදිහට සීල්පදයක් සමාදන් වෙලා රකින්න එකත් ලෝකේ දෙවිවරුන්ට බ්‍රහ්මයන්ට මහත් සතුට උපදවන දෙයක්. ලෝකේ මිනිස්සු මේ විදිහට ධර්මයේ කතා කරන එක, ධර්ම සාකච්ඡාව, බණ අහන එක, බණ කතා කරන එක, බණ කියන එක ලෝකේ මිනිස්සු සිල් රකින්න එක දෙවියන්ට මාර් ප්‍රියමනාප දෙන එක දෙයක්. මොකද හේතුව මෙච්චර කාලයක් ගිහිල්ලා තියෙන කොටත් අපි මේක අමතක නොකර මේක රකින්න එක. ඉතින් මෙවන් කාලයකත් බෝසතාණන් වහන්සේ පහළ වෙන්න කලින් සම්පති බ්‍රහ්මරාජයා කිව්වා මේ ලෝකේ තිබුණේ එක මිනිස්සු තමන්ගේ හිතලු දේශනා කරපු දෙයක්. අර කායට වද දීලා ඉවරලා මේක ඉවර කරන්න පුළුවන් වගේ. මිත්‍යා දෘෂ්ටින් 60 ගාණක් ප්‍රසිද්ධ. තව 90 දෘෂ්ටින් කොච්චර තියෙන්නේ නැද්ද? ඒ කාලේ ඉඟි බල කරලා තිබුණා බුදුරජාණන් වහන්සේ වගේ උත්මයෙක් පහළ වෙනවා. ඒක මේ බුදුරජාණන් වහන්සේ වගේ ධර්මයේ දේශනා කරන මෙහෙම කෙනෙක් කියලා නෙමෙයි.
ශාස්ත්‍රූන් වහන්සේ නමක් පහළ වෙනවා කියලා ඉවරලා ඒ කාලේ ඉඟි පළ කරලා තිබුණ කාලයකට කලින්. ඒ ඉඟියන් දැකලා එක එක මිනිස්සු ගිහිල්ලා ගංගා තීරයට වෙලා එක එක මිනිස්සු කියනවා මම තමයි ශාස්ත්‍රූ, මම තමයි බුද්ධ, මම තමයි මෙයා, මම තමයි මහා ශාස්ත්‍රූ මේ කාලේ බිහි වෙන. ඒක අහලා තමයි අර එනකොට කිව්වහම පස්සේ කියන්නේ මම බුද්ධයි කියලා කිව්වට පස්සේ බුද්ධද? ඔයා බුද්ධ කියලා කෙනෙක්ද? එහෙනම් මං ගිහිල්ලා එන්නම් කියලා හැරිලා යන්නේ. එච්චර ඒ කාලේ මිනිස්සු ගාව මේක හොයන්න දැඟලුවා සහ හොයපු මිනිස්සු මේක විකාර කරා. හැබැයි අද වෙනකොට ඔය පින්නතුන්ලාට බුදුරජාණන් වහන්සේ පහළ වෙලා මේ ධර්මයේ දේශනා කරලා තියෙන කොටත් පින්වත්නි කවමදාකවත් මම කියන්නේ සුජාත පුත්‍රයෙක්ගෙන් ධර්මයේ දේශනා කරනවා එහෙමයි කියලා හිතන්න එපා මේක මේ අපි හිතලා අපි හොයාගත්ත දෙයක් කියලා. නෑ ස්වාමීන් වහන්සේලාට මේ ධර්මය ඇහෙනවා. අපි ඒ ධර්මය ඔබට දේශනා කරනවා. ස්වාමීන් වහන්සේලාට ධර්මයේ කියවනවා. ඒ ධර්මය අපි ඔබට දේශනා කරනවා. අපි සූත්‍රයක් බලලා ඒක තේරුම් ගන්න බැරි නම් අපි ඒක අටුවාවෙනුත් කියවලා ඒක තේරුම් ගන්න බැරි නම් පරිමාර්ග ග්‍රන්ථයකිනුත් කියවලා අපි ඔබට ඒක දේශනා කරනවා. ඒ මිසක් මේකේ වෙන 아무තු මැජික් එකක් නෑ. ඒ නිසා හිතන්න එපා අපෝ මේ ස්වාමීන් වහන්සේලා හොඳයි මේ ස්වාමීන් වහන්සේලා නරකයි කියලා. එහෙම නැත්නම් ඔය පින්නතුන්ලාගේ කැමති වෙන ස්වාමීන් වහන්සේ නමක් ඉන්නවා නම් කමක් නෑ. ඕනේ ස්වාමීන් වහන්සේ නමකින් බණ අහන්න. හැබැයි මතක තියාගන්න හිතලුයි ධර්මයයි වෙන්කොට හඳුනා ගැනීමේ ශක්තිය තමන් ගාව ධර්මයේ තේරුම් ගන්න. මොකද හරි ස්වාමීන් වහන්සේ නමක් ධර්මයේ දේශනා කරනකොට තමන්ගේ හිතලුවක් දේශනා කරනවා නම් කියනවා මේක අත්නෝ මතයක්. මොකද ඒක අපිට අපේ මේ ශාසනයේ උඩු පුරුක් වලින් දායාද වෙච්ච දෙයක්. අපේ හිටපු මහතෙරුන් වහන්සේලා පොත්පත්වල ලියනකොට පවා ලියලා තියෙනවා මේක අත්නෝ මතයක් මේක නැතේ කියලා පැහැදිලිව විස්තරාර්ථව තේරුම් ගන්න පුළුවන් විදිහට පොත්පත් රචනා කරලා තියෙනවා. ඒ පුරුදු ගත්ත අපිට අපේ ලොකු ස්වාමීන් වහන්සේලා කියලා දීලා තියෙන්නේ සූත්‍රය පැහැදිලි කරන්න. ඒ අතරතුර අත්නෝ මතය පැහැදිලි කරනවා නම් අත්නෝ මතය වෙනම පැහැදිලි කරන්න. ඒක සූත්‍රයට ඔබවලා සූත්‍රය දූෂණය කරන්න එපයි කියන කතාව. ඒ නිසා හොඳට මතක තියාගන්න මේ ලෝකේ අද වෙනකොට මේක තේරුම් ගන්න පුළුවන් පිරිස හරි අඩුයි. මේක උඩින් පල්ලෙන් කියවලා තමන්ගේ අත්නෝ මතය අතට අරගෙන එක හයියෙන් මේක කෑ ගහලා කියන මිනිස්සු වැඩි. ඒ නිසා ඒ වගේම පරිස්සම් වෙලා අපි කරන්න ඕනේ පින්වත්නි මේකේ උඩුගම්බලා පීනන එකයි. මේක හැම දෙයකම විරුද්ධ පැත්තට අපි ගමන් කරන්න හදන එකයි. හැම දෙයකම කියලා කිව්වේ. මේ ලෝකේ ජීවත් වෙන ඔබේ වටපිටේ ඉන්න ඥාති සහෘදයෝ නෙමෙයි. ඒ කට්ටිය හොඳට බලා ගන්න, ඒ කට්ටියට හොඳට සලකන්න. ඒක අමතක කරන්න එපා. හැබැයි ඒ පිරිස් කෙරෙහි තිබුණු කෑදරකම කියන එක නැති කරලා දාන්න. එන්න එතනනුයි ඔබ ගාව තිබුණ ඒ පිරිස් කෙරෙහි තිබු ඊර්ෂ්‍යාවක් නැති වෙන්නේ. ඔය කොච්චර කිව්වත් ඔබ ඔය මගේ කියලා ඉතින් ඉන්න පිරිස ගැන ඔබේ හිතේ පොඩි හරි කුහකකමක් ඊර්ෂ්‍යාවක් තියෙනවා නම් ඒ දේවල් නැති වෙන්නේ මේ මිනිස්සු ගැන තියෙන ආශාව අතහැරපු තැන. ඒ මිනිස්සුන්ට තියෙන කෑදරකමේ මිනිස්සුන්ට තියෙන ආශාවේ මිනිස්සුන්ට තියෙන ලෝභය කියන එක නැති කරපු තැන. අන්තිමට මේව නවතින්න ගිහිල්ලා ඔබේම අම්මට තාත්තට ඔබ වෛර කරන තැනක. ඔබේම අම්මා තාත්තට ඔබ ඊර්ෂ්‍යා කරන තැනක, ඔබේම දරුවන්ට ඔබ ඊර්ෂ්‍යා කරන තැනක. මේව නවතින්නේ. ඔබේ සහෝදරයන්ට ඔබ ඊර්ෂ්‍යා කරන තැනක මේව නවතින්නේ. හැබැයි පින්වත්නි කෙනෙක් අවබෝධයෙන් මේ කතාව තේරුම් ගත්ත දවසට ඒව නවතින්නේ පින්වත්නි බුදුරජාණන් වහන්සේ චන්න කුමාරයා, යශෝදරා දේවිය, මහා මායා දේවිය, සුද්ධෝදන රජතුමා, ප්‍රජාපති ගෞතමිය, රාහුල කුමාරයා කී දෙනෙක් නිවන් දැක්කලා. මේවා පටන් ගත්තේ කොහෙන්ද? ජාලිය කෘෂ්ණ දිනාව දන් දීලා, යශෝදරා දේවියව දන් දීලා මහා රෑ මැද්දේ යශෝදරා දේවියට දරුවෙක් හමු වුණාට පස්සේ එදා රෑම ඒ ගෙදරින් අතහැරලා බුදුරජාණන් වහන්සේ ගිහිල්ලා මාලිගාව අතහැරලා අභිනිෂ්ක්‍රමණය කරලා මේවා පටන් ගත්ත තැන. හැබැයි මේවා ඉවරුණ තැන් බලන්න. මුළු පවුල පිටින්ම පින්වත් නිර්වාණය අවබෝධ කරගෙන මේකෙන් ගැලවිලා ගිහිල්ලා. හැබැයි ඔය පින්නතුන්ලා මේක පටන් ගන්න තැන බලන්න. මගේ දරුවා, දරුවගේ දරුවා, දරුවගේ දරුවගේ දරුවා තව ජීවත් වෙන්න පුළුවන් නම් උන්දලගේ දරුවෝ මේ සියල්ලෝම මගේ කියලා තණ්හාවෙන් පොඩි ගහගෙන බදාගෙන අන්තිමට ඒවා ඉවර වෙන්නේ කොහෙන්ද? නැන්දම්ම ලේලිත් එක්ක රණ්ඩු වෙනවා, ලේලි නැන්දම්මත් එක්ක රණ්ඩු වෙනවා, මාමණ්ඩිත් එක්ක රණ්ඩු වෙනවා. ඊට පස්සේ සහෝදරයොත් එක්ක රණ්ඩු වෙනවා. ඊට මේ කනුව ගැහුවයි කියලා මන්න වලින් කොටා ගන්න යනවා, වෙඩි තියා ගන්න යනවා, නඩු යනවා, පොලිසි ගානේ රස්තියාදු වෙනවා. ඔබ පටන් ගත්ත දේවල් නැවතිලා තියෙන දිහයි. බෝසතාණන් වහන්සේලා පටන් ගත්ත දේවල් නැවතිලා තියෙන විදිහයි බලන්න. උන්වහන්සේලා පටන් ගත්ත විදිය බලන්න, ඔබ මේවා පටන් ගන්න විදිය බලන්න. ඔබ පුංචි කාලේ බාර වෙලා මහා සෑයටයි කතරගම දෙවියොන්ටයි ජයශ්‍රීමා බෝධීන් වහන්සේටයි කළුතර බෝධියටයි මේ හැමතැනටම බාර වෙලා ලබාගත් දරුවට
අන්තිමට සමහර මිනිස්සු පින්වත්නි දරුවට තමන්ගේ දරුවටම වෛර කරන තැනකටපත් වෙනවා. තමන්ගේ දරුවා තමන්ට සලකන්නේ නැහැ කියලා කැලෑපත්තර ගගා යන තැනකට තමන්පත් වෙනවා. ඔබ මේව පටන් ගත්ත විදිය බෝධින් වහන්සේ ගාව ප්‍රාර්ථනා කරලා මට දරුවෙක් ලැබෙන්න කියලා ඔබ මේක පටන් ගත්තා. බෝසතාණන් වහන්සේ තමන්ට ලැබුණ දරුවත් දන් දීලායි මේව පටන් ගත්තේ. එහෙම පටන් අරන් බුදු වෙච්ච බුදුරජාණන් වහන්සේගේ බෝධිය ගාවට ගිහිල්ලා ඔබ ගිහිල්ලා ප්‍රාර්ථනා කරලා පටන් ගත්ත දරුවව, හදාගත්ත දරුවව අන්තිමට ඒ දරුවා ගෙදරට ගෙන ලේලිත් එක්ක රණ්ඩු වෙන තැනකට ඔබපත් වෙනවා. මේක තමයි පින්වත්නි ලෝකයේ ඇත්ත. එනිසා මොලේ තියෙන මිනිස්සු මේක වඩන මිනිස්සු මේක උඩුගම්බලා පිහිනන මිනිස්සු මේක පටන් ගත්ත තැනයි මේ ගඟේ ගහගෙන යන මිනිස්සු මේක පටන් ගන්න තැනයි හරි වෙනස්. ඒ නිසාමයි මේක ඉවර වෙන තැන දෙක දෙවිධයක් වෙන්නේ. සමහර විට ඔබට අනිත් මිනිස්සුන්ගේ අඩුපාඩු තේරෙනවා ඇති. අනිත් මිනිස්සු ගණදෙනු කරන විදිහ අඩුපාඩු තේරෙනවා ඇති. ඒවා අඩුපාඩු නෙමෙයි. ඒවයි මිනිස්සු ගණදෙනු කරන සීමාව, ඒ මිනිස්සු ගණදෙනු කරන ලෙවල් එක වෙනයි. ඒ මිනිස්සු ලෝකයේ දිහා බලන සීමාව වෙනයි. ඒ නිසා හිතන්න තමන්ගේ පැත්තෙත් මේකේ වැරදක් ඇති කියලා පුළුවන් තරම් මේ අවුරුද්ද පුරාවටම ගිය අවුරුද්ද ගෙවුණා. ප්‍රශ්න ගොඩක් දාගන්න නැති. රණ්ඩු සරුවල් ගොඩක් වෙන්නේ නැති. හිතමනාපකම් ගොඩක් වෙන්නේ නැති. හැබැයි අපි හිතනවා අලුත් අවුරුද්දේදී තරහ මරා සියල්ල නැති කර ගන්න ඕනේ කියලා. එමය කියලා අපි ජීවිත කාලේ නැති කරගත්ත තරහ මරහක් නැති කරගත්ත තරහ මරහක් නෑ මූණට hina වෙලා. නැති දැන බයින පුරුද්දක් තමයි අපි ගාව තිබුණේ. පින්වත්නි, මිනිස්සෙක් තව මිනිස්සෙක් එක්ක ගණදුණු කරන විදිය දැකලා ඔබට හිතනවා නම් මේ විදිය වැරදි කියලා. ඔබ හිතන්න මම නොදකපු මොකක් හරි තැනක් මේ මිනිස්සයා මිනිස්සයාගේ දකින්නේ නැති. මම දන්නවා මේ කතාව කොච්චර කිව්වත් ඔබට මේක සාමාන්‍ය ලෝකෙන් හිතලා විසඳ ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. හැබැයි මතක තියාගන්න ඔබ හිතුවොත් ඔබට මේක කරන්න බැරි දෙයක්වත් නෙමෙයි. මොකද මිනිස්සු භාවනා කරලා විතරක්ම නෙමෙයි ලෝකේ දේවල් හදාගන්නේ. අපි සමහර වෙලාවට බුදුරජාණන් වහන්සේ ඒකයි කියන්නේ මේ ලෝකේ සාසනයෙන් හම්බෙච්ච ලස්සන උපසත තමයි පින්වත්නි. පච්ච එක්කිත්තා රාහුල කායන කම්මං කාතබ්බං වාචාය කම්මං කාතබ්බං කියලා බුදුරජාණන් වහන්සේ රාහුල කුමාරයාට දේශනා කරනවා. රාහුල මහරහතන් වහන්සේට දේශනා කරනවා. පින්වත්නි, භාවනාවෙන් විතරක්ම නෙමෙයි මිනිස්සු හැදෙන්නේ. මිනිස්සු පරිස්සම් වෙන්නේ. මිනිස්සු ලෝකේ ජීවත් වෙන්නේ. මිනිස්සු පින්වත්නි තැනට සුදුසු නුවණ කියන එකනොත් ජීවත් වෙනවා. එනිසා අමතක කරන්න එපා ඔබ කොහෙද ඉන්නේ? ඔබ මොකද්ද කරන්න ඕනේ? ඔබ කොතනද ගනුදෙනු කරන්න ඕනේ? ඔබ මොන වගේ දේවල් එක්කද ලෝකේ ජීවත් වෙන්න ඕනේ කියන එක අමතක කරන්න එපා. තැනට සුදුසු නුවණ පාවිච්චි කරන්න, ප්‍රත්‍යවේක්ෂාවෙන් යුක්තව ජීවත් වෙන්න. පින්වත් එහෙමනම් ඔබට පුළුවන් අර කියපු උඩුගම් බලා පීනන පිළිවෙතක හික්මෙන්න. පින්වත් මේක තමයි අපි ලෝකේ කරන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ කොහොම හරි ලෝකේ පසුබෑලා හරි මේකේ ධර්මයේ දේශනා කරා. බුදුරජාණන් වහන්සේ එකල හිටපු මිනිස්සුන්ට කියලා මේක ඊතර වෙන දේශනා කරා. දසදහසක් ලෝක ධාතු කම්පා කරවමින් මේ කතාව කිව්වා. කම්පා කරවමින් මේක පිරිනිවල ගියා. ඉතුරු වෙච්ච බණපදයේ තියෙනවා මේක තව ටික දවසක් තියෙයි මේක නැති වෙලා යයි. ධර්ම සංවේගය උපදවා ගන්න. වීරිය උපදවා ගන්න. බණ අහන්න. සුත්තා දතා වතසා පරිස්තා මනසානුපෙක්කිතා කියන පිළිවෙත අනුගමනය කරලා හරියට භාවනා කරලා මේකෙන් ඈතරලා යන්නේ මිසක් කාගේවත් අත්වන මතවලට රැවටෙන්න එපා. ඒ වගේ නතර වෙන්න එපා. සාමාන්‍ය විදිහට මේ ලෝකෙත් එක්ක ඔට්ටු වෙන්න එපා. අතහැරලා දාන්න. වැඩිපුර බලාපොරොත්තු තියාගන්න එපා. බෝසතාණන් වහන්සේලා පටන් ගත්ත විදිහ මෙනෙහි කරලා ඒ විදිහට පටන් ගන්න බලන්න. වැඩිපුර බලාපොරොත්තු තියාගෙන මගේ දරුවෝ මට සලකයි, මට මුණුබුරෝ සලකයි. මුණුබුරෝ සීයේ කී අතේ එල්ලෙයි. මුණුබුරෝ ආච්චියේ කී අතේ එල්ලෙයි. මිනිබිරියෝ ආච්චියේ කී අතේ එල්ලෙයි කියලා බලාපොරොත්තු තියාගන්න එපා අම්මේ තාත්තේ. ඒව නොවෙන්න පුළුවන් ප්‍රතිශතය වැඩි. ඒව නොවෙන්න පුළුවන් ප්‍රතිශතය වැඩි. ඔබ මැරෙන්න පුළුවන්, ඒ මිනිස්සු මැරෙන්න පුළුවන්, මිනිබිරි මැරෙන්න පුළුවන්, දරුවා මැරෙන්න පුළුවන්. මොනවා වේද කියලා අපි කවුරුත් දන්නේ නැහැ. එහෙමනම් පින්වත්නි, මේ අවුරුද්දේ පළවෙනි පොහොය බලාපොරොත්තු රාශියක් ඇති. ඉලක්ක රාශියක් ඇති. මම මේ දේවල් කරන්නම් කියලා. අලුතෙන් ව්‍යාපාර පටන් ගන්නම් කියලා. ඊට පස්සේ අලුත් පෞල් ජීවිතයක් පටන් ගන්නම් කියලා. අලුත් ඉගෙනීම් කටයුතු පටන් ගන්නම් කියලා. ඒ ඉලක්ක හැමදේම තියාගන්න. අපි මේ ලෝකේ ජීවත් වෙන්න ඕනේ. බුදුරජාණන් වහන්සේත් කඩු ශිල්පය හැදාරුවා, තුණු ශිල්පය හැදාරුවා, ආශ්‍ර ශිල්පය හැදාරුවා. මේ බුදුරජාණන් වහන්සේ මිනිස්සු කපා කොටා ගන්න ගියේ නෑ. බුදුරජාණන් වහන්සේ ඒකට සම්පූර්ණ විරුද්ධ පැත්තක වැඩ කරා. හැබැයි බුදුරජාණන් වහන්සේ කඩු ශිල්පය හැදාරුවේ නැද්ද? බුදුරජාණන් වහන්සේ දුණු ශිල්පය හැදාරුවේ නැද්ද? බුදුරජාණන් වහන්සේ අස්ස ශිල්පය හැදාරුවේ නැද්ද? බුදුරජාණන් වහන්සේ බුදු වෙලා වැඩි පයින්මයි. බුදුරජාණන් වහන්සේ අස්සයන්ගේ පිටේ නෙමෙයි බුදු වෙලා බණ කියන්නේ කිව්වේ. හැබැයි ශිල්ප ශාස්ත්‍ර හැදෑරීම කියන එක, බහුශ්‍රృత භාවය කියන එක,
මිනිස්සෙට හැමදාමත් ආභරණයක්. ඉගෙනීම් කටයුතු තියෙනවා නම් ඒ දේවල් හරියට කරගන්න. අතහරින්න එපා, අතපසු කරන්න එපා. ව්‍යාපාර කටයුතු තියෙනවා නම් ඒ දේවල් හරියට කරගන්න. ඒ දේවල් අතපසු කරන්න එපා. හැබැයි මතක තියාගන්න. ගඟේ පල්ලෙහාට යනවා කියන එක සැපයක් නෙමෙයි. ලං වෙන්නේ මොයට කියන එක හොඳට මතක තියාගන්න. එතකොට ඔය ගඟ පල්ලෙහාට එක දිගට ගහගෙන යන එක නවත්තලා ගඟ වටේ තියෙන තන ගහක හරි එල්ලෙන්න ඔය පින්නතුලාට හිතෙයි. එමුනම් පින්වත්නි අද දවසේ මේ පොය වැඩසටහනට දායකත්වයේ රැගෙන සිටින පින්නතුන් සිපත් කරන ඔවුන් සෑම සියලු දෙනාම ප්‍රාර්ථනා කරන්නව බෝධියකින් උතුම් නිවන නිවෙත්තා. ඔවුන්ගේ පවුලේ අය මේ නමින් මේ පරිලෝයන්ට ඇදුණු පිරිස් මේ සියලුම දෙනා තම තමන් ප්‍රාර්ථනා කරන්නට ඇදුණු බෝධියකින් උතුම් නිවනෙන් නිවෙත්වා. ඔවුනට මේ ජීවිතයේ මේ ගඟෙහි උඩුගම් බලා පීනලා මේකින් එතර වෙන්න අවශ්‍ය කරන ශක්තිය ධෛර්යය ලැබේවා කියන ප්‍රාර්ථනාවන් එකතු කරනවා. ඒ වගේම ධර්ම දේශනාව ශ්‍රවණය කර ඔබ සෑම සියලු දෙනාටම සුජාත පුත්‍ර ආරණ සේනාසන වාසී සියලුම ස්වාමීන් වහන්සේලාටත් ලෝවාසී ලක්වාසී සියලුම මහා සංඝරත්නයටත් පුණ්‍යානුමෝදනා පූර්වක වෙනවා. උන්වහන්සේලා ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් නිවනෙන් නිවෙත්වා කියන ප්‍රාර්ථනාවත් එකතු වුණ ගමන් මේ වසරේ පළවෙනි පොහොය මේ වසරේ අන්තිම පොහොය වෙනකොට ඔය පින්නතුන්ලා ප්‍රාර්ථනා කරපු බලාපොරොත්තු වෙච්ච බලාපොරොත්තු යහපත් ප්‍රාර්ථනාවන් එලෙසම ඉෂ්ට සිද්ධ වේවා. නිර්වාණය කියන ප්‍රතිපදාව උඩුගම් බලා අඩියක් දෙකක් හරි පියන ගන්න පුළුවන්කම ඔය පින්නතුන්ලා ලැබේවා කියන ප්‍රාර්ථනාවත් එකතු කරමින් අද දවසේ ධර්ම දේශනාව නිමාවටපත් කරනවා. දෙවියන්ට පුණ්‍යානුමෝදනා කරමු. ආකාසට්ඨා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු ශාසනං ආකාසට්ඨා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු දේශනං ආකාසට්ඨා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු මං පරන්ති. හැම දිනෙකටම සම්මා සම්බුදු සරණයි.